අටමහා කුසල්. අපි බලමු මොනවද මේ අටමහා කුසල් කියලා කියන්නේ. ඒකේ පළවෙනි එක විදිහට හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීම තමයි අටමහා කුසල් වලින් පළවෙනි එක. දෙවෙනි අටමහා කුසලයේ තමයි බුද්ධ ප්‍රතිමා සෑදවීම. බුද්ධ ප්‍රතිමා සෑදවීම තමයි දෙවෙනි අටමහා කුසලය. තුන්වෙනි අටමහා කුසලයේ තමයි කටින දානය. ඔබ කටින දාන ගැන හොඳින්ම දන්නවා. ඉතින් මේ තුන්වෙනි අටමහා කුසල් වලට ගන්නේ කටින දානය. හතරවෙනි අටමහා කුසල් වලට ගන්නවා අටපිරිකර පූජාව. පස්වෙනියට සංඝ රත්නයේ උදෙසා ආවාස තනවා පූජා කිරීම පස්වන අටමහා කුසල් එක වෙනවා. සංඝ රත්නයේ උදෙසා වැසිකිලි සාදවා පූජා කිරීම හයවන අටමහා කුසලය වෙනවා. දැන් අපි බලමු හත්වන අටමහා කුසලය මොකක්ද කියලා. කෙත්වතු මහා සංඝ රත්නයට පූජා කිරීම හත්වන අටමහා කුසලයට අයත් වෙනවා. ඊළඟට අපි බලමු අටවන කුසලය මොකක්ද කියලා. ධර්ම දානමය පින්කම් කිරීම. මේ තමයි අටමහා කුසල් වල අවසාන පින්කම. ඉතින් මෙන්න මේවා තමයි අටමහා කුසල් වලට ගන්නේ. අපි ආයෙත් බලමු මොනවද මේ මුලින් ඉඳන් කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයට දන් දීම, බුද්ධ ප්‍රතිමා සෑදවීම, කටින දාණය, අටපිරිකර පූජා කිරීම, සංඝ රත්නයේ උදෙසා ආවාස සාදවා පූජා කිරීම, සංඝ රත්නයේ උදෙසා වැසිකිලි සාදවා පූජා කිරීම, කෙත්වතු මහා සංඝ රත්නයට පූජා කිරීම, ධර්ම දානයේ වශයෙන් පින්කම් සිදු කිරීම. මෙන්න මේ අට තමයි අටමහා කුසල් ගණයට ගැනෙන්නේ.